හදමුද බනානා කප් කේක්. හායි යාළුවනේ මම සෆ්නා. එහෙනම් එන්න මාත් එක්ක බනානා කප් කේක් හදමු. ඒකට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔන්න ඔහමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මුලින්ම කරන්න ඕනේ කෙසල් ගෙඩි ටිකක් අරගෙන ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඒකේ මෙෂර්මන්ට් එක හරියටම කප් එකක්. මෙතන කෙසල් ගෙඩි මම 4ක් හරි 5ක් හරි දානවා. ඉතින් ඒකේ මෙෂර්මන්ට් එක හරියටම කප් එකක් හොඳට බ්ලෙන්ඩ් කරලා අරගන්න. එතකොට තමයි ඔයාලට ලේසි වෙන්නේ. උතර කප් එකක් තියෙනවා හොඳට බ්ලෙන්ඩ් කරගත්තු කෙසල් ගෙඩි. ඒකට මම බිත්තර දෙකක් ඇඩ් කරනවා. මුලින්ම වෙනම භාජනයකට කඩලා බලලා තමයි ඇඩ් කරන්නේ. මොකද කියලා කිව්වොත් අපේ කර්මයට නිකන් හරි එක බිත්තරයක් හරි ජරා වුණා නම් කැම ටික ඉවරයි. ඉතින් මම වෙනම භාජනයකට එකින් එක බලලා තමයි ඇඩ් කරගත්තේ. ඔයාලත් ඒක මේ විදිහටම කරන්න. ඊට පස්සේ යාළුවනේ හොඳට ඕක කලවම් කරගන්න තියෙන්නේ. ඉතින් මම හොඳට අතින් බීට් කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ පොල් තෙල් ඇඩ් කරගන්න. මම පොල් තෙල් දැම්මේ කප් භාගයක්. හරියටම කප් භාගයක් පොල් තෙල් දාලා තිනවා. ඔයාලත් ඒ විදිහටම දාන්න. ඒකත් හොඳට ඇඩ් කරගත්තාන් පස්සේ අපිට තියෙන්නේ සීනි දාන්න. සීනි 120ක් තියෙනවා ග්‍රෑම්. ඒක චුට්ටු චුට්ටු දැම්මේ නැහැ. ඔක්කොම ටික එකට දාලා හොඳට කලවම් කරගත්තා. ඒක ප්‍රශ්නයක් නැහැ. හොඳට දාලා කලවම් කරගත්තාන් පස්සේ ඒකට වැනිලා එක්ස්ට්‍රැක්ට් මූඩියක් දානවා. අර සීනි කළු කරපුවා 4න් 3ක් දානවා. 4න් 3ක් කෝප 4න් 3ක් සීනි කළු කරපුවා දානවා. ඒකත් හොඳට ඇඩ් කරගන්නවා. හොඳට මික්ස් කරගන්න. සීනි කරුකරුවා දාන්නේ පාට වෙනුවෙන්. ඒකත් ඇඩ් කරාන් පස්සේ පාන් පිටි චුට්ටක් දාලා ඒකේ බේකින් පවුඩර් ටිකකුයි බේකින් සෝඩා ටිකකුයි දානවා. ඊට පස්සේ තියෙන්නේ අපිට ඕකත් හොඳට කලවම් කරගන්න. ඕක කලවම් කරගත්තාන් පස්සේ ඊටු පාන් පිටිත් දාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ කප් කේක් මෝල්ඩ් එකට දාන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම යූස් කරන කප් කේක් මෝල්ඩ් එක. මම රියුසබල් කප් කේක් මෝල්ඩ් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම ඒකට දාගත්තා. මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි විනාඩි 10ක් විතර ප්‍රීහීට් කරගන්න ඕනේ oven එක අංශක 175ට. සෙල්සියස් අංශක 175ට. ඉතින් මාත් එක ප්‍රීහීට් කරලා තියෙන්නේ. ඔයාලත් ප්‍රීහීට් කරලා ওই විදිහටම දාගන්න. හරියටම කප් කේක් එක හැදිලා එන්න මිනිත්තු 20ක් විතර යනවා. ඔයාලට ඒ වගේ ගාණක් යයි කියලා මම හිතනවා. එහෙනම් යාළුවනේ අද මම සමුගන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මාව TikTok එකේ විතරක් නෙමෙයි Facebook එකේ YouTube එකේ දෙකේම follow කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ දෙකේම ඉන්නේ Simply Safna කියලාම තමයි. එහෙනම් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. වෙනම වීඩියෝ එකකින් ඔයාලව ආයේ හම්බෙන්න එන්නම්.